අද මම අරගෙන ආවේ ඉතාම රසවත් බටර් ගාලික් රයිස් එකක්. ඉතින් මේ රයිස් එක අපිට හදන්න යන්නේ ඉතාම සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් පමණයි. මුලින්ම ෆෑන් එකට බටර් හෝ මාගරින් එකතු කරන්න. බටර් ටික රත් වීගෙන එනකොට පොල් තෙල් ටිකක් එකතු කරගමු. ඉතින් මෙතනට මම සුදු ලුණු බික් 10ක ප්‍රමාණයක් හීනියට ලියාගෙන තමයි මේ අරන් තියෙන්නේ. අපේ තෙල් ටික රත් වුණාට පස්සේ මෙන්න මේ වගේ සුදු ලුණු ටික රන්වන් පාට වෙනතුරු බැදගෙන අපි අයින් කරගමු. මේ ගාලික් රයිස් එක උදේට රෑට ඕන වෙලාවක ප්‍රධාන ආහාරයක් ලෙස ගන්න පුළුවන්. අද මම හිතුවා දවල්ට මේක හදන්න. හරි දැන් සුදු ලුණු ටික බැදිලා ඉවරයි. සුදු ලුණු ටික අයින් කරගෙන අපි ලුණු ටික දාගමු. ලුණු ටිකත් හොඳින් රන්වන් වෙනතුරු අපි බැද ගන්න ඕනේ. මේ බත් එකේ විශේෂය තමයි පොඩි ළමයිට කෑම කන්න නැති කෑම අරුචිය තියෙන බබාලට මේ කෑම එකෙන් සුදු ලුණු වලින් කෑම රුචියක් එනවා. දැන් අපි ලුණු එකටම මේ වගේ අම්මිරිස් ටිකත් එකතු කරගෙන හොඳින් බැදගමු. මේ වගේ රන්වන් පාට වුණාට පස්සේ අපි ඒ ටිකත් ලිපෙන් ඉවත් කරගමු. හරි ඉවත් කරගෙන හරි මේ ෆෑන් එකේ ඉතුරු තෙල් ටික තියෙනවානේ ඒකටම අපි තලාගත්ත ඉගුරු සුදු ලුණු ඒ ටික දාලා රන්වන් පාට වෙනතුරු බෙදගමු. අද මම මේ බතට එකතු කරන්නේ සුදු කැකුළු. ඔයාලට තියෙන ඕන හාලක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වඩා රසවත් කීරිසම්බ බාස්මති වගේ ඒ හාලක් තියෙනකොට හරිම රසවත් මේ රයිස් එක. දැන් මම මේ එකතු කරන්නේ පොල් කිරි අඬු කෝප්පයක්. ඔයාලා කැමති නම් මේකට ෆ්‍රෙෂ් මිල්ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. පොඩි බබෙක්ට වගේ දෙනවා නම් ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. රසයි ගුණයි. හරි. දැන් අපි මුලින් බැදගත්ත සුදු ලුණු ඒ ටික බත් එකට උඩින් දාගමු. මේ වගේ කලවම් කරගමු. මේ වෙලාවේ නම් හරිම සුවඳක් තියෙන්නේ. දැන් බත් එක අපි හදලා